ආයුෂ බොහෝ වේවා සියලුම දෙනාට. අද මම කියලා දෙන්නේ සිව සුබ්‍රමණියම් ස්වාමි කෝවිල මාතර පීඨියේ කෝවිල ගැන. ඔබට දිනපතාම මේ ස්ථානයට යාම ඒ ස්ථානය තුලින් ලබාගත හැකි ප්‍රයෝජන කිහිපයක් ගැන. පළමුවෙන්ම මෙම ස්ථානය හින්දු බැතිමතුන්ට පමණක් නොවේ, බෞද්ධ හෝ ඕනෑම ආගමක කෙනෙකුට යන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේම මෙම ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා සහිත පළමුව බුදුන් වන්දනා කිරීමට එන ස්ථානයේ සකස් කර තියෙන බෝධියක් රෝපණය කරලා බොහොම අලංකාරවත් ස්ථානයේ සකස් කරලා තියෙනවා. ඒ වැඳ පුදාගත්තයින් පසුව මහා දේවාලයේ කෝවිල ඉදිරිපිට තියෙන ගණදෙවි ප්‍රතිමාවක් වඩම්මලා එම ස්ථානයේ බොහොම ලස්සනට වැඳුම් පිදුම් කරගෙන යනවා. පළමුව එතනින් වැඳ අවසරගෙන ඒ කෝවිලට ඇතුළු වීමෙන් පසුව එම කෝවිලේ ශිව දෙවියන්ගේ ප්‍රතිමා සහිතව කතරගම දිව්‍ය රාජතුමන් වහන්සේගේ දේව මන්දිරය, විෂ්ණු දෙවියන්ගේ දේව මන්දිරය, එතනින් ඒ දිව්‍යවරුන් වැඳගෙන පිටත භූමියට පැමිණියට පසු එතනින් වම් පැත්තෙන් පටන් ගත්තම තියෙනවා බහිරව දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ ධන නිධන් වලට අධිපති දෙවි කෙනෙක් තමයි. කෙනෙකුට ජසවිසු ධන නිධාන සැප සම්පත් ලැබලඟා කර දෙන භූමියට අරක්ගත් දේවතාවුන් වහන්සේ තමයි සංක දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ, බහිරව දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. උන්වහන්සේ වැඩ සිටිනවා උන්වහන්සේගේ දේව මන්දිරය තියෙනවා. ඉන්පසුව එතනින් ඉදිරියට යනකොට ගණදෙවි කෝවිලක්, ගණදෙවියන්ට නැවත ගණදෙවි ප්‍රතිමා තැන්පත් කර වැඳ පුදුම කරන ස්ථානය තියෙනවා. ඉන්පසුව ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දේවාලය. ඊට අනිත් පැත්තට වෙන දකුණු පැත්තෙන් ඉදිරිපසට වෙන්න තියෙනවා ගම්බාර සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තම වහන්සේලා දෙනම. ගම්බාර දිව්‍ය රාජෝත්තමන් සහ සූනියම් දිව්‍යයන් යන දෙදෙනාගේම ප්‍රතිමාවල් සහිත හොඳ වන්දනීය කුටියක්, දේව මන්දිරයක් සකස් කරලා ඒ ස්ථානයේ වැඳුම් පිදුම් කරගෙන යනවා. මේ වරම් වලට වරන්ලාභී දරුවන් ඉන්නවා නම් ඒ අයට බොහොම වැදගත් වෙන ස්ථානයක් මෙතන. ඊට මෙතන වැඳ පුදාගත්තයින් පස්සේ තියෙනවා හනුමන්ත දිව්‍ය රාජෝත්තම, හනුමාන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. උන්වහන්සේට වැඳුම් පිදුම් කරන හොඳ දේව මන්දිරයක් මේ ස්ථානයේ ආසන්නයේම තියෙනවා. ඉන්පසුව සියලුම දෙනාට තියෙන ග්‍රහඵල දෝෂාන්තකාර දුරු කර ගන්න පුළුවන් නවග්‍රහ මණ්ඩලය බොහොම ලස්සනට නිර්මාණය කර ඒ ස්ථාන වැඳුම් පිදුම් කරන ස්ථාන සකස් කරලා තියෙනවා. නවග්‍රහ මණ්ඩල වැඩ සිටින ස්ථානයේ Tamanට තියෙන ග්‍රහඵල දුරු කර ගන්න ඕන ආකාරයට ඒ ස්ථානය සකස් කරලා තියෙනවා. ඉන්පසුව සරස්වති දිව්‍ය මෑණියන් වහන්සේ වැඩ ඉඳිනවා. පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාර කර ගැනීමට බාරහර වන අයට එම ස්ථානයේ තියෙන ඉදිරියේදී පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමා වහන්සේ වැඩ හිඳින දේව මන්දිරයේ දේව කුටිය බොහොම අලංකාරවත්ව වැඩ සිටින, බොහොම බාරහාර වෙලා අපකප වෙච්ච ස්ථානක නිතරම පූජාවන් සිද්ධ කරන. ඒ වගේම එහාට වෙනකොට කාලිමෑණියන් භද්‍ර කාලිමෑණියන් වහන්සේ වැඩ සිටිනවා. බොහොම සත සලසන අම්මා කෙනෙක් වැනි පත්තිනි මෑණියන් සහ කාලිමෑණියන් වහන්සේ එදෙනම වැඩ සිටිනවා. බොහොම අලංකාරවත් විදියට මේ ස්ථානය එතනට ගියාම බොහොම හිත සංසුන් වෙනවා. Tamanට අවශ්‍ය විදියට මේ කටයුතු ටික වරම්ලාභී දරුවන්ට
මේ ස්ථානෙට ගියාම එකම ස්ථානයකදී මේ සියලු වැඩ කටයුතු ටික කරගන්න හරිම පහසුවක් වෙනවා. නැත්තම් වෙන තැන් වලට ගියාම එතනින් තවත් තැනකට මේ ආකාරයෙන් කීප වලකටම ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ස්ථානෙට ගිහිල්ලා එකවරක් බැලුවා නම් ඔබට තියෙනා වූ සියලු ගැටලු වලට නියම පිළිතුරක් හැටියට මේ ස්ථානෙන් මේ සියලු වැඩ කටයුතු ටික කරගන්නට හැකියාවක් තියෙනවා. මෙතන ඒ ස්වාමිතුමන් විසින් පූජාවන් කරන දිනයන් වේලාවන් උදෑසන කාලය ඒවා මේ වීඩියෝ එකේ තියෙන ඒවා දාලා තියෙන වේලාවන් සටහන් කරපුවා ඒව බලා ගන්න පුළුවන්. ඒ පූජාවන් වලට ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඒසෙත් නැත්නම් ඔබට අවශ්‍ය වෙලා ගතන බාරහාර වෙලා කාලිමෑණියන්ට හෝ ඒ ස්ථානයේ පොල් ගසන්න ඕන නම් ඒ පොල් බාරහාර වෙලා පොල් ගන්න ඒ ස්ථානේ සකස් කරලා තියෙනවා. සිව දෙවි කෝවිල ඉදිරිපිටම පොල් ගහන්න මේ ස්ථානේ සකස් කරලා තියෙනවා. ඒ සියලු වැඩ කටයුතු ඉතාම හොඳින් කරගන්නට පුළුවන්. මෙතන එන යන අයගෙන් අපි විමසා බැලුවා. අපි කීපවරක් මේ ස්ථානය ගැන සොයා බලලා අපි කීපවරක් මේ ස්ථානට ගියා. බොහොම වටින තේජස් තියෙන අනුහස් තියෙන ස්ථානයක්. බැතුමතුන් නිතරම ඒ පාසල් ළමුන්ගේ විභාග කටයුතු වලට බාරහාර සිද්ධ වෙන්න ග්‍රහපල වලට ළමන්ට තියෙන ග්‍රහපල සීලෙන් දෙනාට තියෙන ග්‍රහපල වලට පෞල් පිටින් පැමිණලා පුද පූජාවල් කරන ආකාරය බලා ගන්න පුළුවන්. මම කියන්නේ දැන් වරම් දරුවෙකුට ඉහළ නිදහසේ සියලු දෙවියන් සිහිපත් කළ උදරා බුදුන් ප්‍රවක දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරලා ගිහිල්ලා Tamanට සිව දෙවියන්ගෙන් ගන්න ඕන රාවණ දෙවියන්ගෙන් ගන්න ඕන සිව ශක්තිය සූර්ය ශක්තිය මේ ශක්ති මාලාවන් ගන්නට විශ්ව ශක්තිය ලබා ගන්නට සිව දෙවියන් ඉදිරිපිට ඔබට මේ භාවනා කටයුතු කරලා ඒ ශක්තිය සකස් කරගන්න නියමාකාර ස්ථානයක් විතාම වටිනා ස්ථානයක් හැටියට ඔබ මට කියන්න පුළුවන්. එක්වරක් ගිහින් ඔබ මේ බලන්න ඒක හරියම වැදගත් වෙනවා.